සුබ සන්ධ්‍යාව සිරුද්දාට අපි වහිවර කාලගුණයක් එක්ක පොඩි ප්‍රමාදයක් ඇති වුණා. ඒකින් හින්දා මම මුලින්ම ෆෙඩරේෂන් එක වෙනුවෙන් FMSSL වෙනුවෙන් අපි සමාව අත්දැක ඉල්ලා සිටිනවා. මේ කාලගුණ තත්ත්වයක් එක්ක වුණ ප්‍රමාදය පිළිබඳව සිරුද්දාගේ ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ නව ඩිරෙක්ටර් ජෙනරල් ස්පෝර්ට්ස් මිනිස්ට්‍රි මිස්ටර් ඒ අච්චුදෙන් මහත්මයාට අපේ ආරාධනාව පිළිගෙන මේ අවස්ථාව සඳහා සහභාගී වීම සම්බන්ධව ඒ වගේම අපේ ෆෙඩරේෂන් එකේ සියලුම නිලධාරීන් ඒ වගේම අපේ පාස් ප්‍රෙසිඩන්ට්ස්ලා පාස් ස්ටාෆ් මෙම්බර්ස්ලා ඒ වගේම ක්ලබ් මෙම්බර්ස්ලා අපේ රයිඩර්ස්ලාගේ දෙමාපියන් සහ අනිකුත් සියලුම ආරාධකයන් අපි FMSSL වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික යතුරු ක්‍රීඩා සංමේලනය වෙනුවෙන් ඔයගොල්ලන්ගේ සාදරයෙන් පිළිගන්නවා. මම මුලින්ම ෆෙඩරේෂන් එක වශයෙන් පොඩි යම්කිසි හඳුන්වීමක් දෙන්න ඕනේ. මොකද අපේ අධ්‍යක්ෂ ජනරල්තුමා අපිට අලුත් නිලධාරී මහත්මයෙක් අපේ තුමාත් අඩු ගන්න හොඳ අවස්ථාවක් හැදෙන අපේ සියලුම නිලධාරී මහත්මතුන්ට ඒ වගේම අපේ අනිකුත් ක්‍රීඩකාවන්ට අපේ ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක අපි කොහොමද මේ පරිපාලන කටයුතු කරගන්නේ කියලා යම්කිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා මම මුලින්ම හඳුන්වා දෙන්න ඕනේ අපේ ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය කියන්නේ මොකක්ද කියන එක පොඩි යම්කිසි හඳුන්වා දීමක්. මේක ඇත්තටම අතීතයට යනකොට අපේ ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සංගමයේ 1997 තමයි අපි ලියාපදිංචි කරලා ක්‍රීඩා අමාත්‍යාංශ යටතේ සියලුම රෙජිස්ට්‍රේෂන් කටයුතු කළ ආරම්භ කළා තියෙනවා. ඊට පස්සේ අපි සාර්ථකව 2001 වර්ෂයේදී අපේ ජාත්‍යන්තර යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය කියන්නේ FIM එකත් එක්ක අපි සමාජිකත්වයේ ලබාගෙන තියෙන එකට අපි දැන් අවුරුදු 25 ජාත්‍යන්තර යතුරුපැදි ක්‍රීඩා සම්මේලනයේ නිත්‍ය සමාජිකයෙක් හැටියට සමස්ත වශයෙන් රටවල් 120ක් විතර ඉන්නවා. අපි ඒ රටවල් 120 අතරේ අපේ ශ්‍රී ලංකා පොඩි තියාගෙන අපි පොදු සමාජිකත්වයක් කටයුතු කරගෙන ඉන්නවා. මුලින්ම මතක් කළොත් අපි සිහිපත් කරනවා අපේ ප්‍රධාන ෆවුන්ඩර්ස්ලා ආරම්භක සමාජිකයෝ මේ FMSSL එක ආරම්භ කරන්නේ අපේ ඉන්න ප්‍රවීණ යතුරුපැදි ක්‍රීඩකයෙක් වෙන මිස්ටර් චන්දනි සිල්වාගේ මූලිකත්වයෙන් සහ තවත් කණ්ඩායමක මූලිකත්වයෙන් තමයි මේක 1997 අපි ආරම්භ කරලා තියෙන්නේ. අපි අපේ ශ්‍රී ලංකාවේ යතුරුපැදි ක්‍රීඩාව ඇත්තටම ගත්තොත් වසර 90කට ඉහත අතීතයක් තියෙන ක්‍රීඩාවක් කටයුතු කරනවා. ඇත්තටම දකුණු ආසියාවේ ගත්තොත් අපි තාම පැරණි කණ්ඩායමක් යතුරුපැදි ක්‍රීඩාව රටවල පටන් ගන්න අපි සිහිපත් කරොත් මම හිතන්නේ මම ගත්ත ඩේටා එක අනුව මාගස්තර රේස් එක තමයි ලංකාවේ කියලා තියෙන මුලින්ම 1930 ගණන්. මට දැන් මම හොලවල කරුණු අනුව මම හිතන්නේ විතර සාක්ෂි දරනවාදී තරඟ 92ක් රට තුල පවත්වලා තියෙන මාගස්තර. ඒත් අපේ ආසියාවේ සමහර රටවල එච්චර අතීතයක් නැහැ යතුරුපැදි ක්‍රීඩා සම්බන්ධව අපි හිතමු දීර්ඝ අතීතයකට උරුමකම් කියන මේ ක්‍රීඩාව රට තුල පවත්වගෙන ගිහින් තියෙන කටක් කියන හඳුනන්න පුළුවන්. ඒ වගේම අපි කලින් කාලෙක අපි 1950 වල මම හිතන්නේ අපි සාර්ථක වෙලා තියෙනවා Isle of the Man කියන ජාත්‍යන්තර තරගාවලියේ ඒ කාලේ හැටියට රැලි ඩීන් ශකීදීන් කියන අපේ රටේ දායකයෝ 1950 ගණන් වල ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වීම සඳහා ලංකාව මුල්පේ රටක් හැටියට ඒවා සාර්ථකව සහභාගී වෙලා තියෙනවා. අපි මේ ක්‍රීඩාව ඇයි අපි මේ නැෂනල් පූල් එකක් අපි ආරම්භ කරන්න කටයුතු කළේ. අදම අපි ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ ජාතික යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය මේ අපි අදහස් මුලින්ම ආවට පස්සේ අතම අපේ වර්තමාන සභාපති සුදත් වීරසිංහ මහත්මයා තමයි මේකට ඇත්තටම මුලුස්ම ගත්තේ. මේක ආරම්භ කරන්න අපි ඊට පස්සේ නැෂනල් සිලෙක්ෂන් කමිටු එකත් එක්ක කීප සැරයක් සාකච්ඡා කළා. මේක අපි කොහොමද ආරම්භ කරන්නේ කොහොමද පවත්වාගෙන යන්නේ කියන කාරණේ සම්බන්ධව. ඒ සම්බන්ධව අපිට ඇත්තටම ඒ සිලෙක්ෂන් කමිටු එකයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අපිට ඇත්තටම ඉතා කෙටි කාලයක් තුල ලොකු සහයෝගයක් ලබා දුන්නා මේක ඉක්මනින් සාර්ථක කරගන්න. මොකද අපේ රට තුළ මීට කලින් ජාතික කණ්ඩායමක් යතුරුපැදි ක්‍රීඩාව සඳහා ඉඳලා නැහැ. ඒක අපි හිතුවා අපි රටක් හැටියට හැම අනිත් ක්‍රීඩාවලත් ජාතික කණ්ඩායම් තියෙනවා. ඒකට අපි යතුරුපැදි ක්‍රීඩාවේ මුල් ආරම්භයක් විදියට ඒක අපි හිතන සමාජයට මේ අපේ પરම්පරාවට කවල උගමනක් කරන්න බැරි වුණා. අපි මේ ආරම්භ කිරීම මේ රටේ විශේෂ අවස්ථාවක් යතුරුපැදි ක්‍රීඩාවට සම ක්‍රීඩාවට මේ ක්‍රීඩාව තවත් ඉහළ තලයකට අරගෙන යනවා. අපි මේ ක්‍රීඩාවේ නිලන කණ්ඩායම හැටියට අපි දන්නවා
අපේ රට තුළ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක තියෙන යටිතල පහසුකම් එක්ක අපි ගාව ලොකු පහසුකම් තියෙන වාතාවරණයක් නැහැ ක්‍රීඩා සඳහා. අපේ තරගකරුවෝ විදේශ ට්‍රැක් වලට තමන්ගේ වෙදකින් ගිහිල්ලා පූර්වයෙන් කරන ක්‍රීඩකයෝ වෙන්න පුළුවන් අය. නමුත් හැමෝටම මේ පහසුකම නැහැ. අපි හිතනවා අපි මේ කරන ආයාසය තුළින් අපේ මේ නැෂනල් පූල් එකේ ඉන්න රයිඩර්ස්ලාට ඒගොල්ලන්ගේ අනුග්‍රාහකයෝගේ අනුග්‍රහයකත්වය ලබා ගැනීමේදී වැඩි පහසුකමක් ලැබෙයි කියලා. ඒ වගේම ඒගොල්ලන්ට සහ ඒගොල්ලෝ පිටිපසින් ඉන්න ඊළඟ කණ්ඩායම් අනිත් තරගකරුවන්ට තවත් මේ තරගය ජාත්‍යන්තර තලයට ගෙන යාම සඳහා යම් කිසි පිටුවහලක් වෙයි කියලා. මේක අපි ගත්ත ෆස්ට් ස්ටෙප් එක. අපි හිතනවා මේ ස්ටෙප් එක ලොකු ස්ටෙප් එකක් කරගන්න. අපි නිලධාරීන් වශයෙන් අමාත්‍යාංශය වශයෙන් ඒ වගේම අපේ මේ ක්‍රීඩාවත් එක්ක බැඳලා තියෙන අපේ ප්‍රවීණ තරගකරුවෝ ඉන්නවා, ඒගොල්ලන්ගේ දරුවෝ ඉන්නවා. ඒ සියලු දෙනාම මේකේ ඊළඟ પરම්පරාවට අරගෙන ගිහිල්ලා හරි අපි මේ තරඟ ශ්‍රී ලංකාවේ මේ අතුපති ක්‍රීඩාව ඉහළ තලයකට ගෙනියන්න අපි අධිකම් කරගන්න ව්‍යායාමයේ පළවෙනි පියවර තමයි අපි මේ ආරම්භ කරලා තියෙන්නේ. අපි අතරම මේක ආරම්භ කරනකොට අපි සම්පූර්ණයෙන්ම අපේ ඊවසර ආපු අලුත් ගැසට් එක අනුව ඒ ගැසට් එකට සම්පූර්ණ 100ක් අනුකූල විදිහට අපි මේක කරලා තියෙනවා ඇත්තටම. ඒ වගේම මම තව මතක් කරන්න ඕනේ මේ අපි ජාතික කණ්ඩායම මුලින්ම ආරම්භ කරනකොට අපි අමාත්‍යාංශයක වෙච්ච සාකච්ඡා අනුව අපිට දැනට මේ දින තත්ත්වයට අපිට කිසියම් මූල්‍ය සහයෝගීතාවයක් අපේ තරගකරුවෝ දීමේ හැකියාවක් නැහැ. අපි ඒක අමාත්‍යාංශයට අපිට පළවෙනි වසර තුල ඒගොල්ලන්ට මූල්‍යමය ආධාරයක් ඒ අනුග්‍රහකත්වයක් රජයක් වශයෙන් දෙන්න අපහසුයි කියලා. අපි ඇත්තටම මේ තරගවල සිටින කණ්ඩායමේ තීරණ කරන රටේ තියෙන අනිත් ක්‍රීඩාත් එක්ක ගත්තාම මේක ඇත්තටම හරි වියදම් අධික ක්‍රීඩාවක්. ඒ වගේම මේ ක්‍රීඩාවේ දැනට අපේ සහභාගී වෙන ක්‍රීඩකයෝ තමන්ගේ පුද්ගලික මුදලින් තමයි මේ තරගවලට සහභාගී වෙන්නේ. ඒ වගේම මේක හරිම මිලාදිකයි. ඒ වගේම අපේ රටේ තියෙන ව්‍යුහයත් එක්ක මේ තරග සංවිධානය කරන අපේ ක්‍රීඩා සංගම් ගත්තත් මේක ලාභ ලබන ව්‍යාපාරයක් නෙවෙයි. අතම උගක් අපේ ක්ලබ්ස් වල කතා කරද්දී ඒගොල්ලන්ගේ පුද්ගලික ධනයෙන් මේ තරග සංවිධානය කළා. වසර අවසානයේ ගත්තාම පුදුම තරමේ මිලියන් ගණන් අතන තමන්ගේ අතින් වියදම් කළා තමයි ලංකාවේ තරග පවත්වාගෙන යන්නේ. ඒකට අපි බලාපොරොත්තු වෙනවා මෝටර් සයිකල් යතුරුපැදි සඳහා ජාතික කණ්ඩායමක් ඇති කිරීම තුළින් මේ ක්‍රීඩකයන්ට වැඩි අවධානම ඇටෙන්ෂන් එකක් මේගොල්ලන්ට ලොකු ඉඩක් ලබා ගන්න මේ රට තුළ. ඒකට ඒ තුලින් අපි හිතන අනුග්‍රහකත්ව දක්වන ආයතනවල වැඩි සැලකිල්ල මේ තරග සඳහා ඉදිරිපත් වීමක් තියෙයි කියන එක. ඒකින්ද අපි මේ තරගකරුවන් පිටිපස්සේ ඉන්න තව ගොඩාක් තරගකරුවන් අපේ නැෂනල් ෆෙඩරේෂන් එකේ ඔක්කොම ලයිසන්ස් රෙජිස්ට්‍රේෂන් 900ක් විතර තියෙනවා. එකෙන් ක්‍රියාකාරී මට්ටමේ තියෙනවා 400ක් විතර. ඒතකොට අපි ගාව මොටර් ක්‍රොස් ගත්තා, ට්‍රක් රේසින් ගත්තා, ඔක්කොම ඇක්ටිව් රයිඩර්ස්ලා 400ක් විතර ඉන්නවා. අපි හිතනවා ඒ තරගකරුවෝ සියලු දෙනාටම අපි මේ ගන්න ආයාසය තුළින් යම්කිසි ඉදිරි පියවරකට යන්න මහා උපකාරයක් වෙයි කියලා. තවත් මම මතක් කරන්න ඕනේ ඇත්තටම අපි මේක සංවිධානය කිරීමේදී අපි අමාත්‍යාංශ ලේකම්තුමා එක්ක රැස්වීම් වට දෙකක් අපි තුනා ඒ වගේම අපි අධ්‍යක්ෂ ජනරාල්තුමාවත් දෙසරයක් හම්බුණා. අපි ඒ දෙසරේම අපේ ක්‍රීඩාව තුළ දැනට පැන නැගී තිබෙන ගැටලු පිළිබඳව අපි සාකච්ඡාවට දෙකක් පැවැත්වුවා. අතන අපි ඒක කෙටියෙන් මම සඳහන් කරොත් අපි රට තුළ දැනට පවත්වනවා 10cc කාණ්ඩයක් සහ ඉතිහිල කාණ්ඩක් තමයි. නමුත් අපේ රටේ තියෙන නීතිය අනුව නීතියේ තියෙන අවකාශය තියෙන 450cc තරගවල විතරයි. අපි ඇත්තටම අධ්‍යක්ෂ ජනරාල්තුමාට සහ අමාත්‍යාංශ ලේකම්තුමාට අපි ඇත්තටම දැනුම් දුන්නා අපිට මේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න තියෙන අපහසු කරුණු සම්බන්ධයෙන් අපිට ටෙක්නොලොජි එක ගේන්න බෑ මේ තියෙන රිස්ට්‍රික්ෂන් එක. එතකොට අපි ගාව ට්‍රැක්ස් නැහැ. එතන අපිට සර්කිට් රේසස් කියලා ගත්තොත් අපිට කටුකුරු තමයි ක්‍රියාකාරී තත්ත්වයේ තියෙන්නේ. ඒකත් ඇත්තටම කියන්නේ කලින් දැනටත් පාවිච්චි කරන එයාෆෝස් එකට අයිති කොන්ක්‍රීට් සර්ෆේස් එකක් තියෙන ට්‍රැක් එකක්. ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවීමක් කරන අමාරු ට්‍රැක් එකක් තියෙන්නේ. අපි ගාව ඇත්තටම කියන්න ඕනේ අපේ සිහිපත් කරන්න ඕනේ මේ සමග අපේ ඉක්බල් දස්නායක මහත්මයා අපේ හිටපු ඉන්න ක්‍රීඩා තරගකරුවෙක් ඒ වගේම අපේ සංවිධායක කණ්ඩායමක් හැටියට පුරු පාලිදස්නායක මහත්මයාගේ
පන්නල වෙනම පුද්ගලික ක්‍රීඩා පතයක් තිබුණා. ඒක ඒ කාලේ හැටියට ලංකාවේ තිබිච්ච හොඳම ට්‍රැක් එකක්. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමට ගත්ත යම්කිසි ස්ථානයක් තිබිච්ච ට්‍රැක් එකක්. නමුත් එතුමාගේ අභාවයත් එක්ක ඒකේ නඩත්තු පදිරුණා. නමුත් ඒක භාවිතා කරන්න හැකි මට්ටමේ නෙමෙයි තියෙන්නේ. ඊට පස්සේ අපිට තිබුණා තවත් පුද්ගලික ආයතනයකේ ට්‍රක් එකක් වීරිගම. නමුත් ඒකේ ඊට පස්සේ ඒ ප්‍රදේශයේ තිබිච්ච අවෛරවතා එක්ක අපි කාලයක් ඒ ට්‍රක් එක පාවිච්චි කරන්න දරුණා. මම හිතන්නේ දැන් පුළුවන් ඒක නැවත පාවිච්චි කරන්න. හැබැයි මේ ට්‍රක් හැම එකම පාවිච්චි කරන අපේ කටුකුරුන්දට ගත්තත් අධ්‍යක්ෂ ජනරල්තුමා කටුකුරුන්ද ගත්තත් අපේ ක්‍රීඩකයෝ විශාල මුදලක් ගෙවන එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ පැයකට රියල් 1500ක් විතර එක බයික් එකකට ගන්නවා. එතකොට දැන් මේ බයික්ස් වලට ඒ තරඟකරුවෝ ඒ මුදල් ඒගොල්ලන්ගේ අතින් ස්පෙයාර්ස් අරගෙන වියදම් කරලා අපේ තරඟකරුවෝ ඇත්තටම මේක වියදම් අධි ක්‍රීඩාව ගෙවම හරි අපහසුතාවයකින් තමයි මේක ඉදිරියට ගෙනියන්නේ. අපි එතුමාත් එක්ක කතා කරපු සාකච්ඡාවලදී අපි අතුරුතර එතුමාට මේ පිළිබඳව අපි දැනුම් දීමක් කරනවා. අපි තේරුම් ගන්නවා අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක අපිට මේ වගේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ හෝ යම්කිසි ජාත්‍යන්තර ට්‍රක් එකක් හදන්න මුල්මේ පාස්කමක් රජේ නැහැ. නමුත් අපි හිතමු අපි මේ ගන්න උත්සාහය යම්කිසි පරම්පරාවක හරි ඉදිරියට ක්‍රියාව කරොත් අපිට ලංකාවේ දවසක යම්කිසි මට්ටමක තියෙන තාම සර්කිට් රේස් ට්‍රැක් එක මොනවාස් ට්‍රැක්ස් නම් ගත්තොත් අපි ලංකාවේ අපේ හොඳ ට්‍රැක්ස් ටිකක් තියෙනවා. අපි බලමු අපිට ලංකාවට කොහොමද ඇඩ් කරගන්න පුළුවන් කියලා අපිට සර්කිට් රේස් ට්‍රැක් එක. ඒ වගේම අපි එතුමාගේ අවධානය යොමු කළා අපිට 450ට වැඩිය සයිකල් වල තියෙන ගැටලු ආනයනය කිරීමේදී තියෙන ගැටලු ඒ වගේම අපේ තරඟකරුවන් මේ මොටර් සයිකල් රැගෙන යනකොට වාහනවල පටවගෙන පොලිසියත් එක්ක ඇති වෙන ගැටලු දැන් එතුමාලාගේ නිලධාරී මට්ටමින් රැස්වීමක් පවත්වන මට ලේකම්තුමා හම්බුනාම දරු දුන්න කස්ටම් එකයි පොලිසියයි ආරක්ෂක අමාත්‍යාංශයයි ඒ සියලුම අදාළ කණ්ඩායම් එක්ක අපිට මෑත කාලේදීම යම්කිසි හමුවක් ලෑස්ති කරනවා කිව්වා මේ ගැටලුව කොහොමද අපිට උගන්න උදව් කරනවා උගන්නට වෙන ප්‍රශ්න ගැන. ඒ වගේම මෑතකදී අපි අපේ කඩින් සභාපතිතුමා මම මතක් කරගන්න ඕනේ ශ්‍රී විවාදන මහත්මයා එතුමාගේ අනුදැනුමත් එක්ක අපිට පුළුවන් වුණා ගිය අවුරුද්දේ ලේකම්වරුන්ගේ සම්මේලනයේ තිබුණා අපිට ලන්ඩන් වල ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ මට අවස්ථාව ලැබුණේ ඒකට සහභාගී වෙන්න. අපි ඉදිරිපත් කළා ලංකාවේ ටූරිසම් කොහොමද අපිට දියුණු කරන්න පුළුවන් ටූ වීල් ඇක්ටිවිටීස් එක කියන එක. අපි වෙන ප්‍රොජෙක්ට් එකක් ඒගොල්ලන්ට දුන්නා. ඒකෙදි දැන් අපි ඒකට මේ අවුරුද්දේ පළවෙනි වතාවට අපි ජාත්‍යන්තර යතුරුපැදි සම්මේලන FIM එකත් එක්ක සම්බන්ධලා එක ටුවරින් ඉවෙන්ට් එකක් කරනවා ජූලි මාසෙ. අපි ඇත්තටම ඊට අමතරව මැලේසියානු කණ්ඩායමෙන් ඇතික තියෙන ලංකාවේ ටුවරින් ඉවෙන්ට් එකක් කරලා තිබුණා. ඒකෙත් මම දැක්ක විදිහට ඒකේ 1500 වගේ CC යතුරුපැදි තිබුණේ. ඒතර අපිට ගැටලුවක් තව සමාන තරඟකරුවන්ගෙන් විදේශයෙන් එන අය පාරේ දුවනවා 1500 CC ඇයි අපිට බැරි 450 ඩිවෝ පදින්න කියන ප්‍රශ්නේ අපේ තරඟකරු එනවා. ඒ වගේම අපි මේ ටුවරින් කියන ඉවෙන්ට් එක දැන් අපි FIM එක ගත්තාම ඒගොල්ලෝ ගාව යතුරුපැදි වලින් ටූ වීල්ස් වලින් කරන රේස් තරඟ වලින් ක්‍රමවේදයන් 54ක් විතර තියෙනවා. අපි හිතන්නේ අපේ රටේ තරඟාවලි ක්‍රමවේද 4-5ක් වැඩි පාවිච්චි කරන්නේ නැහැ. තව මේක ඩෙවලොප් කරන්න ගොඩාක් ඒරියා එකක් තියෙනවා. ඉතින් අපිට ටුවරින් කියන එක අපි ප්‍රවර්ධනය කරන්න අපි කතා කරමු ජාත්‍යන්තරත් එක්ක FIM එකත් එක්ක ඒගොල්ලන්ගේ එකම දේ ඒ විදේශිකයන් එන්නේ නැහැ 450 cc වලට පල්ලෙහා යතුරුපැදි වල ධාවනය කරන්න. ඒගොල්ලෝ ඇත්තටම එනකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ලෝකේ තියෙන නවීන තාක්ෂණයේ ආරක්ෂක ක්‍රමවේද තියෙන යතුරුපැදි වාහන. නමුත් අප රට තුල ඒ පහසුකම් නැහැ. ඒක අපි ඇත්තටම අමාත්‍යාංශයේ අපි අමාත්‍යාංශයෙන් දැනුවා අපිට මේ ගැටලුවත් එක්ක මේ ටුවරින් කියන පැකේජ් එක කොහොමද ඩෙවලොප් කරන්න සහ ඩෙවලොප් කිරීමේ තියෙන අපහසුතාව. ඒ කියන්නේ ෆොරෙන් කෙනෙක් කවදාකවත් ඇවිල්ලා ඉන්දියන් බයික් එකක හරි 450 cc වලට වැඩිය පල්ලෙහා බයික් එකක ටුවරින් එකක් කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට අමාත්‍යාංශයත් එක්ක එක්ව වෙලා අපිට පුළුවන් කොහොමද ලංකාව තුළ මේ ටුරිස්ට් සෙක්ටර් එකට ටුවරින් කියන පැකේජ් එක කොහොමද ඉන්ට්‍රොඩියුස් කරන්න මේ තියෙන නීති වල යම්කිසි වෙනස් කිරීමක් තුලින් කියන එක. ඒ වගේම අපි එතුමාම දැනුවා අපිට පොලිස් පාසස් පිළිබඳව අපිට යම්කිසි බලාත්මක කිරීමක් කරන්න කියලා අපේ රයිඩර්ස්ලා තියෙන ගැටලුව අපේ සයිකල් රැගෙන යන්නේ තියෙනවා. අපේ රටේ ඇත්තටම මම ශ්‍රීපත් කරන්නේ අපේ රෝද හතර රේසින් 4-wheel රේසින් ගත්තොත් යම්කිසි චාර්ජර් තාලයකට ගිහිල්ලා තියෙනවා. අපි ශ්‍රීපත් කරන්න ඕනේ අපේ ජිලන්ත මාළඹ මහත්මයා එතුමා මුලින්ම වගේ යම්කිසි සැලකුණු ස්ථානයකට ළඟා කරගත් ඒ වගේම ජවාන් ඩේවිඩ් කියන ඇත්තටම හරි යං කැරක්ටර් එකක්
F3 වලට මට මතක විදිහට දැන් මේ අවුරුදු සහභාගී වෙන. ඒ කියන්නේ අපි ආසියාතික දකුණු ආසියාව රටක් හැටියට ඇත්තටම F3 level එකකට 4 wheel racing වල යනවා කියන එක ඇත්තටම ජයග්‍රහණය. නමුත් 2 wheel වල අපි ඉහළටම ගිය මම දන්න විදිහට මම ඉතින් අපේ ලොකු සභාපතිතුමා අපේ ලොකු අරන මොටර් ක්‍රොස් රයිඩර් කෙනෙක් ෂේන් ගුණවර්ධන එතුමාගේ පුතුන් දෙන්න මම දන්න විදිහට Red Bull Rocky වල සිලෙක්ෂන් වලට ගියා. ඒක ඇත්තටම ඒ කාලේ අපිට හොඳ තරුණ දායකයෝ දෙන්නෙක් හදලා දුන්නා. හරි ඒ ලොකු කැපවීමක් කළා. ඒ වගේම අපි මතක් කරනවා අපි ඒ ෂේන්ගේ පුතාලා දෙන්න එතන ජේනුගෙන් පස්සේ අපිට හම්බුණා හොඳ කාන්තා ධාවන ශූරියක් ඇත්තටම එස්ලි පීරිස් අපි විශේෂයෙන් මතක් කරනවා එස්ලිවත් එස්ලිව මේ තත්ත්වයට අපිට අරන් එන්න අපිට ඇත්තටම අපේ හිටු සභාපතිතුමා ශ්‍රී ගුණවර්ධන මහත්තයා ලොකු කැපවීමක් කළා මහන්සියක් ගත්තා ඒකේ ගෞරවය එතුමාට හිමි විය යුතුයි අපි ස්තුතිවන්ත වෙනවා අපේ රටේ වගේ දායකයෝ එතුමා නිර්මාණය කර දීම සම්බන්ධව ඒ වගේම අපේ රටේ මේ ක්‍රීඩාව මෙතෙන්ට රැගෙන යනකොට අපි මතක් කළ යුතු චරිත දෙක තුනක් තියෙනවා කියලා මම හිතනවා පාලි දස්නායක මහත්මයා ඒ වගේම ආනන්ද වෙදිසිංහ මහත්මයා මම හිතන්නේ පොඩි පෞද්ගලික දානපත්‍යයෙන් ලොකු සේවයක් මේ යතුරුපති ක්‍රීඩාවේ ඉදිරි කරා ඒ වගේම ෂේන් ගුණවර්ධන අපේ හිටු සභාපතිතුමාත් අපි ආදරයෙන් මතක් කරනවා මේ ක්‍රීඩාව වෙනුවෙන් මේ ක්‍රීඩාව මෙතෙන්ට ගෙන්න කරපු සේවය වෙනුවෙන් අපි අද මේ යතුරුපති ක්‍රීඩාවට අද ශ්‍රී ලංකාව තුළ විශේෂ හැරුණු ලක්ෂයක් ලබා ගන්නේ මේ නැෂනල් පූල් එකක් අපේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගීත් එක්ක අපි ප්‍රකාශයට පත් කිරීම තුළින් මම ආරාධනා කරනවා සියලුම දායකයන්ට ඔයගොල්ලෝ මේ ඉන්න දායකයෝ ගොඩක් අතරින් 22 දෙනෙක් තමයි අද මේ තත්ත්වයට පත් වෙන්නේ මේ 2026 කියන වසරවල් දෙක වෙනුවෙන් මේක ඇත්තටම හරි අමාරු ක්‍රීඩාවක් අනුදුරුදායක ක්‍රීඩාවක් ඒ වගේම මුදල් හුඟක් වැය වෙන ක්‍රීඩාවක් අපි දන්නවා මේකේ ආර්ථික ෆයිනෑන්ස් පැත්ත බලුවම හරි අමාරු කල්පනා කරන අපි කොහොමද ජාත්‍යන්තර තරගයකට සහභාගී වෙන්නේ බයිසිකල් අරන් යන්නේ ස්පෑස් කොහොමද යා ටිකට් ඒ වගේ ප්‍රශ්න. අපි කණ්ඩායමක් හැටියට අපි යතුරුපැදි ක්‍රීඩාව අපේ ලොකු ඔඩියන්ස් එකක් ඉන්නවා. මම හිතන විදිහට මගේ ස්ටැටිස්ටික් මම හිතපු විදිහට ෆොක්සිල් වගේ තරග වලට 60-70000ක් තරගකරුව නරඹන්න ඇවිල්ලා තියෙනවා නරඹන්නේ. ඒ කියන්නේ ඇත්තටම අපේ ලොකු ඔඩියන්ස් එකක් ඉන්න තරගාවලිය. ඒකින්ද අපි බලමු ඔයගොල්ලන්ගේ සහයෝගය තුලින් අපි මේ නවක නැෂනල් පූල් එකේ ජාතික සංජිතේ ක්‍රීඩකයන්ගේ උනන්දු උත්සාහය ඒගොල්ලන්ගේ දෙමාපියන්ගේ කැපකිරීම ඒ වගේම අපේ ක්ලබ් ඔෆිෂියල්ස් අමාත්‍යාංශය ෆෙඩරේෂන් අපි ඔක්කොම එකව වෙලා අපිට පුළුවන් ඔතෙන්ටද මේ ක්‍රීඩාව තව රැගෙන යන්න කියන එක. අපි හිතනවා ඔක්කොගේම සහයෝගය අමාත්‍යාංශයේ සහයෝගය අපිට නොඅඩුව ලැබෙයි කියලා මේ සඳහා අපේ ඉදිරි පින්ම වෙන්නේ. බොහොම ස්තුතියි. That was a very insightful welcome speech by the Secretary of FMSSL. Next, I would like to invite Director General, Sports Development, Mr. A. Achudan, to address the gathering now. Api Pradhana Aradhya A. Achudan, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ක්‍රීඩා සංවර්ධන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල් වලට මායිතමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබ සම හැමතිස්සෙම සඳහා President of FMSSL and the office bearers, distinguished invitees and national pool sports personnel, the coaches, ladies and gentlemen, good evening to you all. I think actually this is a kind of privilege me to be here. This is the first time the Motorcycle Federation introducing the national pool in Sri Lanka, and being a DG of sports, I really feel proud to be here in this evening. Their bicycle.
But it's my faith that God again put me in this seat and look after the sports. I think actually with the new changes and the Excellency President and the Minister of Sports are very keen to develop the sports. Actually, I have to look after around 74 sports in this country. Out of the 74, one of these sports is the motorcycle. And yes, of course, we identify the issues what these motorcycle federation and the sports athletes are facing in these cases, especially for getting down the motorbikes, which is more than 450 cc. And there's a lot of legal restriction to get down the bicycle here because of the security concern. This is again the police and the customs, the Ministry of Sports all have to sit together and work on it. I think your federation officials meet me twice, and they actually wrote down all the issues what they are facing and all. Definitely we will address on it, and also you may I'm happy to have Mr. Morad here from the Sports Council. So we have worked together with the Sports Council also to settle these issues. Actually, we have even before I come here, I had a lengthy chat with the Morad about developing tracks for the motorbikes and FIS standard tracks for the motorcycle race and automobile race, even some other facilities and all. We are working on it. What you all expecting. So I'm not giving anything. So I'm not a magician to do everything. Or the minister is not a magician to do everything all the night. But definitely we are working on it. One day it will all happen. So maybe as you mentioned, the Secretary General may not in our period, but at least in the next generation will enjoy all these facilities in this country. We are working on it. I can give that promise to you. So we are genuinely thinking, as I mentioned, I don't bias for any sports. Over every sports, I am genuinely working to make in a next level and expecting the medals and reputation in international. And I accept one thing, without giving facilities, we can't expect the medals. But what Sri Lanka we are doing is, we have always wanted to Sri Lankan cricket team win and bring down the World Cup to Sri Lanka, but we are not increasing their facilities or technical facilities or technical inputs to the athletes. We are not giving anything, no good grounds, no good tracks, no capable motorbikes, no cars, but we are expecting everyone have to bring down the medals to this country. No, it can't be. So we identify that lacking part. We are working on it, and we are trying in all aspects to develop this. And we hope very soon we will give good facilities to our athletes, and we can then expect more reputation international. And I really wishing the Motorbike Federation and the new national pool athletes, wish you all the best in future. And we are here, the Sports Ministry and the Department of Sports Development and National Sports Selection Council and National Sports Council, all are here to support you all. We work together and bring Sri Lanka sports next level. And wish you all the best. Thank you. Thank you, sir. You heard from the man himself, Krida Sangwardhana Bhara Adhyakshaka General Varya Kiasitiyahu Indrajalikiyaku Novan Bhavat Avamatarave Oge Parampara Eha Ilaga Paramparavidivat Me Api Balaporotun Apera Lekamtuma ඔගේ කතාව කිව්වා වගේ ඒ බලාපොරොත්තු සංවර්ධනය ක්‍රීඩා සංවර්ධනය tracks 1000 cc වලට වඩා වැඩි bikes ඒ දේවල් අනුම ගානේ ඊළඟ පරම්පරාව නියෝජනය කරන කට්ටිය මෙතන ඉන්නවා බලාපොරොත්තු ඊළඟ පරම්පරාවටවත් ඒ දේවල් ලබා ගන්න පුළුවන් වෙයි කියලා ශ්‍රී ලාංකිකයන් වශයෙන්
Then මා ඉතාමත් ගෞරවයෙන් සහ ආදරෙන් ආරාධනා කරන්න කැමතියි අපේ සහෝදරෙක් ක්‍රීඩාවේ නියුත I would like to invite Mr. Irfan Fuad, Chairman FMSSL Selection Committee, to address the gathering. Irfan. Good evening, everyone. It's an honor to be talking to you all on behalf of the selection committee, Mr. Pugudu Vikrama, Mr. Nishan Vasal Tandri, Mr. Damina Jayasinghe. I would like to first of all thank Mr. Sudat Veerasinghe and the Federation for giving us the opportunity to be part of this historic moment. It's truly, a historic moment for motorsports and for the motorcycle riders. I'm on the other side of the paddock on four wheels. As much as I'm jealous to see this, but I'm equally very proud that the Federation has brought this up, a national pool. And I would like to say that when it came to the selection process, I was amazed of how organized the Federation was. It was very easy for us because it was all the documentation, all the data of the riders and the meeting minutes, the facts they had. It was very easy for us selection committee members to make those decisions because they were so methodical, so organized, and whatever the questions we asked, they had all the facts with them ready to be provided. So hats off to the Federation for being a well-organized, established organization. It's a good example for everyone in motorsports to follow. And මම හිතන්නේ ක්‍රීඩකයෙක්ගේ පැත්තෙන් ගත්තොත් ඕනම ස්පෝර්ට් එකක අල්ටිමේට් ගෝල් එක ඇවිල්ලා තමන්ගේ රට නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබෙන එක. ඉතින් මෝටර් ස්පෝර්ට්ස් වල අවස්ථාවකට ඒ පසුබිම තිබ්බේ නැහැ. ඒ ක්‍රියාදාමයක් හෝ සිස්ටම් එකක් තිබ්බේ නැහැ. මම දන්නවා පහුගිය කාලේ මිස් ෂේන් සහ ෆෙඩරේෂන් එකෙන් කට්ටියට සිලෙක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් තියලා ඒගොල්ලන්ව කියන්නේ ඉන්ටර්නැෂනල් රේසස් වලට යවපු අවස්ථා තියෙනවා. නමුත් ඔෆිෂියලි මිනිස්ට්‍රි එකත් එක්ක එකතු වෙලා national pool එකක් කියලා එකක් තිබුණා. ඉතින් මේක ලොකු ස්ටෙප් එකක් අපේ ස්පෝර්ට් එකේ දිනු කරා. මම හිතන්නේ ක්‍රීඩකයෙක්ගේ පැත්තෙන් ගත්තොත් රේස් එකකට සහභාගී වෙලා පෝඩියම් එකක් දිනන්න සහ තරගයක් දිනන්න චැම්පියන්ෂිප් එකක් දිනන්න ඒකට අමතරව තව ඇඩිෂනල් මොටිවේෂන් එකක් දැන් තියෙනවා ඕගොල්ලන්ට නැෂනල් පූල් එකට කොහොම හරි සිලෙක්ට් වෙන්න ඕනේ කියන අදිෂ්ඨානයෙන් තරග කරනවා. ඒකත් මම හිතන්නේ තරග සංවිධායකයෝගේ පැත්තෙන් ගත්තත් දැන් ඕගොල්ලන්ගේ මොටිවේෂන් එක වැඩි වෙනකොට ඕගොල්ලන් හොඳට තරග කරන්න ඕනේ කියන එක ඒකම ඉතින් ඒකෙන් හොඳට ඕගොල්ලන් ප්‍රැක්ටිස් කරලා ඕගොල්ලන් හොඳ තරගයක් ලබා දෙනකොට ඒ තරගත් ඒ ස්ටෑන්ඩඩ්ස් උත් අනිවාර්යෙන් අප්ලිෆ්ට් වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන් හොඳ තරගයක් ලබා දෙනකොට ඒක අනිවාර්යෙන් ඒක ට්‍රැක් එකෙත් ඒක පේනවා. ඒක ඒ කියන්නේ එතනින් ප්‍රේක්ෂකයන්ටත් ඒකත් ඒ කියන්නේ ඒකත් බලපානවා. මොකද ඕගොල්ලන් හොඳ තරගයක් ලබා දෙනකොට ප්‍රේක්ෂකයන්ටත් ඒක ලොකු හොඳ ඒ කියන්නේ අවස්ථාවක් හොඳ තරගයක් ලබා ගන්න කියන්නේ බලා ගන්න. ඒතර ප්‍රේක්ෂකයන් බලනවා මේ අපේ දැන් ස්ටෑන්ඩඩ්ස් උත් ඉම්ප්‍රූව් වෙනවා හොඳ තරගයක් තියෙනවා. ඉතින් අර කලෙක්ටිව්ලි බලුවොත් ඒක වින් වින් එකක් ඔක්කොමලා. ඕගොල්ලෝ තරග කරනකොට විතර නෙමෙයි සංවිධානය කරන කට්ටියටත් සහ ප්‍රේක්ෂකයන්ට. ඉතින් මේ හම්බෙලා තියෙන අවස්ථාව මම හිතන්නේ ඕගොල්ලන් තරග කරන වශයෙන් කරන්න තියෙන එකම මම හිතන්නේ මම මේ ෆෙඩරේෂන් එක පැත්තෙන් ඉල්ලුවොත් එකම ඉල්ලීම ඇවිල්ලා මේ ගෙවලා තියෙන දේ දැක ගන්න. ඒකට ඕගොල්ලන්ගේ සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේක ඒගොල්ලන්ට තනියෙන් කරගෙන යන්න බෑ. ක්‍රීඩකයන්ගේ සපෝට් එක අනිවාර්යයෙන්ම ඕනේ. ඒ නිසා දිනුම පරාජය අනිවාර්යෙන් ක්‍රීඩාවේ තියෙන එකක්. සාමාන්‍ය පරාජය වෙනකොට තමයි ප්‍රශ්න වැඩිපුර එන්නේ. නමුත් ක්‍රීඩාවේ ස්පිරිට් එක රැකගෙන හැම වෙලේම එකිනෙකාට සහයෝගය ලබා දීලා හොඳ තරගයක් ලබා දෙන අතර මේ නැෂනල් පූල් එක මේ තව දියුණු කරලා ඒ කියන්නේ මිනිස්ට්‍රියෙන් තව හොඳ සපෝට් එකක් ලැබෙන්න පුළුවන් විදියට ඕගොල්ලෝ ඒ රිසල්ට්ස් පෙන්නුවොත්
අනිවාර්යෙන් මේක ග්‍රෝ ගන්න පුළුවන්. ඒ නිසා සුබ වතනවා සියලු දෙනාටම මේක ඉන්වෝල්ව් වෙච්ච සහ විශේෂ ස්තුතියක් දෙන්න ඕනේ මේ සුසුදත් සහ ෆෙඩරේෂන් එකට මේක ඉන්ට්‍රොඩියුස් කරපු එක. Thank you. Thank you, Irfan. හොඳ සෙල්ලම් එලිවෙන ජනමිට කියලා දැන් තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ ක්ලයිමැක්ස් එකට අපි ඉන්නේ. And that would be the introduction to FMSSL National Racing Pool. ජාතික යතුරු පැදි කණ්ඩායම හඳුන්වා දීම තමයි මේ සම්පූර්ණ වැඩසටහනේ මුඛ්‍ය පාඨය අපි දැන් ඒ අවස්ථාවට එළඹෙන්න ලෑස්ති. කොහෙන්ද පටන් ගන්නේ? අපි පටන් ගමු පොඩිම CC කාර්යය. All right. Here we have JMX 85cc under 12 years, over 79cc up to 2 strokes, and 100cc up to 150cc 4-stroke category. And we have very impressive 2 members from the category, that is PA Genu Damsika Winmet, the runner-up with 81 championship points from 2025 season. So that's a small correction I must make. Okay, so that's the introduction. So while that is going on, we will be also presenting the certificates and lanyard with your national ID, similar to a national ID for racing. So to give away that, I would like to once again invite Director General Sports Development, Mr. A. Achyutan, and he will be accompanied by the Secretary of FMSSL and the President of FMSSL, Mr. Sudat Veerasinghe, and Mr. Malinda Kalangura. So let's continue with the national pool. Yes. Okay, thank you. So there's another correction to be made. The Director General is S. Achyutan. Beg your pardon, sir. All right, so continue. Moving on with the introduction to the national championship. I beg your pardon. The national team or the national pool with the #1 spot representing the category we just announced. We have MF Sharaful Ikram, who scored 97 points from the previous session. So may I invite or may I ask Genul Damsika Winmet? Genul Damsika Winmet මෙතන ඉන්නවද ඇවිල්ලා? එන්න අපි ඔබගේ certificate එකයි ID එකයි collect කරගමු. Can we give a round of applause because these little racing buds, I'll call them, are representing Sri Lankan motorcycle racing. පොඩ අපුඩි ගහනකොට සද්දෙට ගහන්න. මොකද රේසින් වලදී නම් මේ අපුඩියත් එක්කලා විසිල් එකක් හම්බ වෙනවා. දැන් මේ මෝටර් රේසින් වල වැඩිම ෆලෝවර්ස්ලා ඉන්නේ රයිඩර්ස්ලා. යතුරු පැදි ධාවනයේදී තමයි වැඩිම සපෝට් එක තියෙන්නේ ලංකාව. ලංකාව විතරක් නෙමෙයි මම හිතන්නේ ලෝකෙත් MotoGP වලට තියෙනවා F1 වලට වඩා වැඩි ෆෑන් බේස් එකක්. That's right. And next, MF Sharaful Ikram,
මේ තමයි අපි අර ඉස්සෙල්ලා අච්චුතන් මහත්මයා කියපු ඊළඟ පරම්පරාව. එතකොටවත් ලංකාවේ හොඳ ට්‍රැක් එකක 1000cc legalized motorcycles පදින්න හම්බ වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරමු හදවතින්. Moving on. JMX 85cc racing motorcycles under 15 years. These are categorized by the engine capacity as well as the age group. Under 15 years. Same power category over 79cc up to 85cc 2-stroke and 100cc up to 150cc 4-stroke. Sandev Amarasinghe, and he has scored 95 points in 2025 championship. Sandev Amarasinghe, okay, moving on. SP Nisaja Rajasurya, a Paranama, and with a very impressive 102 points, a centurion from 2025. And he will receive his certificate and ID from the Director General of Sports Development. Moving on to next, Group MX, Racing Motocross. Racing Motocross, I should consider. Racing Motocross, 100cc up to 125cc, 2-stroke. And we have Nisala Malinda Jayasundara with a very impressive 69 points from 2025, the championship runner-up. And he will collect his certificate and the national ID of racing for motorcyclists. And on the number 1 spot, we have Taraka Namal with 86 points, scoring 86 points from 2025 championship. මොකද මේ motorcycle පදින එක ලේසි වැඩක් නෙමෙයි මේ. මේකේ science එක ගත්තොත් එහෙම ගල් යුගයේ මිනිසා අර මොකක්ද ඒකට කියන්නේ වනසතුන්ව දඩයම් කරන්නට ආම්බාම් කරගත්ත දෙයක් විදිහට තමයි MotoGP විකාශනය පෙන්වන්නේ. ඉතින් මේකේ 1000cc පැදපුවව තරම් ඉන්නවා, මధుරක කාදේරා ඉන්නවා, සංගීත් සූරියගේ ඉන්නවා, මම දැක්කා නෙට් ඩැනියල්ස්. ඒගොල්ලෝ දන්නවා කොච්චර අමාරුද කියලා මේ motorcycle එකක් පදින එක. මම නම් වැඩිපුරම පැදලා තියෙන්නේ 125cc 2-stroke එකක්. ඒකේ තව පොඩ්ඩක් යට වෙනවා. මේ වංගුවක් ගන්න බැරි වෙලා. හරි. මොකද මම මේ දේවල් කියන්නේ අතරම ටිකක් එක පටන් ගන්න පොඩ්ඩක් හරි ෆෝමල් වැඩි වගේ. ඉතින් පොඩ්ඩක් hina වෙලා ටිකක් ඔයගොල්ලෝ පොඩ්ඩක් රත් කරා නම් මම හිතන්නේ අප්පුඩිය පොඩ්ඩක් සද්ද වැඩි වෙයි. Next. Group M Street Trial Street Trail Motorcycles 250cc over 175cc up to 250cc 2-stroke and 4-stroke. And our next competitor who would collect his certificate will be KAD Ravisha Jayashan with an impressive 76 points from 2025 championship, the championship runner-up. And we have HM Dinet Mihiranga with a very, very impressive 125 points from 2025 championship. Moving on to the next category, that will be Group SM Supermoto Bikes, 125cc to 500cc 2-stroke and 125 to 750cc 4-stroke. And that would be NM Buddhika Dinesh Senivirata collecting his certificate and the national ID. And he has scored 187 odd. This is a very tight fight in 2025. 187 points, just behind 1 point to the championship leader in the category. So he deserves a louder round of applause, ladies and gentlemen.
And next, the leader from 2025, AGT Patul Dhananjaya, 188 points. I can imagine how the racing would have been in 2025 season. Very impressive, very tight. So that's the motocross segment. And moving on to circuit. The event category, Group O, over 100cc up to 160cc, 4-stroke. A very famous surname, Chenuka Caldera, 45 points from 2025 season, championship runner-up. And the next one. This is also a second generation rider, by the way. If your father did not race, then this is a second generation rider. I have seen him since he was a kid, you know, shorter than the podium, doing karting, and but very mighty in the two-wheel business. Chenuka Caldera. Now, the next one is a very unique introduction, and she started riding motorbikes when she was 5 years old. I had the privilege to have a word with her while you all were on your way during this torrential rains. And she got into racing in 2024, thanks to a very special 3 persons. I must now announce the names. These were her gurus. My good friend Ned Daniel, Shane Gunawardena, and her very own dad. It's a second generation rider, Anil Piris. So this is a product of a third generation rider, the only female representation on circuit on a motorcycle. So this is where my story changes. That it said, my selekuvara beast kenekwa control karanna gihilla e aapu genetics තමයි මේ motorcycle පදින්න මේ පිරිමින්ගේ තියෙන්නේ උනන්දුව කියලා. ඒකට ඒ කාලේ කරේ පිරිමි ගල්යුගේ කරේ පිරිමි ගිහිල්ලා දඩයන් කරගෙන එනවා කාන්තාව තමයි හොයලා පියලා සකස් කරලා දෙන්නේ. දැන් මෙතන පොඩක් කතන්දරය වෙනස්. She is the only female representation on circuit, and I'm very proud to announce her name. And before that, she has some beautiful international achievements. She has participated in 4 Asian Games in motorcycle racing and the complete Indian National Championship, and she won 1 podium in the Asian Games and 2 podiums in the Indian National Championship. Now, the meagana mechara varana karana kiyala me kollu tika taraha wenna epa. Me goda ko innakota එක මේක ගෑනු ළමයි අපිට ඉන්නේ. Let's give a warm round of applause to KP Hesali Nehansa Piris, and she's 16 years old now. So she has technically gotten to motorcycle racing when she was 14. I myself have a daughter, 9 years old. She's very scared of even getting onto a bicycle. So these are the brave females that we want to represent our country going forward. And it will be a very proud moment for her one day to wear the national flag, and we wish her all the best. Group M, Super Sports 175cc up to 250cc 4-stroke. පට්ටන්දරේ කියන්නේ ගිල්ල හෙසලිගේ මේ ගත්ත points ගාන ටිකක් කියන්න අපිට 75 points last year. Next, Group M, over 100cc up to 150cc 2-stroke. Bisat Alvis with 73 points. He scored 73 points to come up as the runner-up for 2025 season in the category. And he will also receive his certificate and the national racing ID. And the next will be Shashika Chamodya Ahage with a very impressive table leading 90 points.
A warm welcome, warm round of applause, ladies and gentlemen. Kayala me na product sathik waduna. Kollonta product sathik ga me වැඩි පුරම ඉන්නේ පිරිමි ළමයි මෙතන ඉන්නේ ඔක්කොම. පිරිමි ළමයි කියන්නත් බෑ. අංකල් ලා ඉන්නවා. සීයලා නැති එක හොඳයි. Right, moving on. Group M Super Sports 175cc up to 250cc 4-stroke. Maru naam deka. මොකද මම හිතන්නේ මේ second generation riders ලා දෙන්නේ නම පොඩ්ඩයි වෙනස්. පතිරගේ නිකිල ධනංජය පතිරගේ 50 points from 2025 season. And I'll announce anyway the brother's name, Vidula Dhananjit Patirage, with a very impressive 76 points, leading the category in 2025 championship. And I would like to invite you to focus on the screen there. Some impressive videos being played. Amaru hadana tin itin hinda ekat balla putta enjoy karanna puluwan. Moving on, Group SM 500cc 2-stroke and 750cc 4-stroke. M. Suren Kure Vanikaratna, 61 points from 2025. දැන් මම මේ සමහර නම් කියනකොට ගොඩක් කැටෙන් දාන්නේ ඒකට මේ තරහ වෙන්න එපා. මම පෞද්ගලිකව දන්න අයකට මට කියන්න දේවල් ගොඩක් තියෙනවා. පුළුවන් තරම් මේක ලස්සනට වැඩි කරගමු. සභාපති තුමත් yeah, I think. Right, next, Chaminda De Silva, 65 points from 2025 season. මහන්සි නෑ නේද මේක බලන් ඉඳලා අපිට ගහන්න. බය වෙන්න එපා මේ වැඩ තියෙනවා. Refreshments තියෙනවා. අමතක කරලා නෑ පැත්ත. All right, moving on to the next. Group SM 500cc 2-stroke and 700cc 4-stroke. Oh, I said that. Sorry. Moving on. Next event, MX 250cc racing motorcycles over 100cc up to 125cc 2-stroke and over 175cc up to 250cc 4-stroke. දැන් මේ පැත්ත බලාගෙන වෙන්නේ කතා කරගෙන තිනුත් හිතයි මේ මෙයාලව සමරන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මගේ පොළොව යන්නේ අර පැත්ත බෙල්ල අමාරුවක් තියෙන ඉඳන් ගණන් ගන්න එපා. Right. DMD Kalhara 160 points. That's quite a lot from 2025 season. Another very famous name in this category and in the riding circle, motor racing circle. Jacques Nathan Alexander Gunawardana. Sounds like a royal Jacques. I love your name. 250 impressive points, ladies and gentlemen, from 2025 season. But then again, he did Alexander Kilakar Jacques. Make like a part commentaries will power. All right, moving on to the next and the final category name. Group M Super Sports 900cc up to 1000cc 4-stroke. And මෙතන තමයි අධ්‍යක්ෂක ජනරාල්තුමාට අපි පොඩි ඉල්ලීමක් කරේ මෙතනින් එහාට යන්න පොඩි ඉඩක් හදලා දෙන්න කියලා. අපේ මේ බට්ටට පුළුවන් මම හිතන්නේ හොඳ ට්‍රැක් එකක ලංකාවේ 1000cc වලට වඩා එකක් පදින්න. All right, moving on, ladies and gentlemen, Kushan Chamoda Apurami, 65 points from 2025 season. And the next will be the leader from 2025, Kasun Danushka Sudasingha, with a very impressive 90 points. දැන් මේ වගේ කණ්ඩායමක් හැදුවට විතරක් මදි. දැන් අපි දන්නවනේ ක්‍රිකට් වල නම් ඉන්නවා ක්‍රිකට් ගහන කට්ටිය ඉන්නවා, ක්‍රිකට් මැනේජ් කරන කට්ටිය ඉන්නවා, පුහුණු කරන කට්ටිය ඉන්නවා, මසාජ් කරන කට්ටිය ඉන්නවා, ලෙඩ වුණාම බේත් දෙන කට්ටියත් ඉන්නවා. ඒ වගේම මේ FMSSL එක බොහොම ලස්සනට ඒ වැඩෙත් කරලා තියෙනවා. ඊටාම ප්‍රවීණ
දාවකෙන් තමයි මේ කාණ්ඩයට ඇතුළත් වෙන්නේ. Next, ladies and gentlemen, the officials of the national pool. And I would like to take a proud moment in announcing these names. These are the names that we have seen as teens and growing up with motorcycle racing in Sri Lanka, and team manager. Starting with the team manager, a very famous name, and I see the surname on racetrack very often, Mr. Gindiga Gurusingha. Mr. Indiga Gurusingha will be the team manager of the official national pool of FMSSL. Jatika Yatrupadi Kandayame Madatan Ekatue Kalamanakarithya Darani Indiga Gurusingha Mahatma. And next, the team captain Arjun Ranthungov motorcycle racing. Arjun ke nama kuya Ratan TV. Right. Team captain motocross, Mr. Milan Niranjan. Motocross Kandayam Naika Milan Niranjan. Moving on. Team captain Tamak. Tamak ke kena nanti singling kan bukan tuan me. Tamak ke Kandayam Naika Hashan Ileperma, Mr. Hashan Ileperma. All right, another very famous and a beautiful name, I must tell you. Name is beautiful, his motorcycle is beautiful, lovely bike to watch. I love the engine exhaust note of it. Head coach, Mr. Rizalya. Pradhana Punukaru, Silver categories will it. Rizalya. Moving on, riding coach, motocross, Mr. Mithun Sigera. මෙයාගෙන් තමයි ඉගෙන ගන්න ඕනේ motorcycle එකක් පදින්නේ කොහොමද කියලා. Mithun Sigera. මම කියන්නේ ඒක ලේසි වැඩක් නෙමෙයි. පදින අය දන්නවන්නේ මේ අපේ බත්තා දන්නව නේද? All right, ladies and gentlemen, moving on. Riding coach, Tamak. Niyavilla, riding coach, motocross. Eka matna kohumadda beri wadak, motocross. Riding coach, Tamak. Try katten pulon. Mr. Sangeet Suryage, my good friend. And champion on 2 wheels, champion on 4 wheels, and even in karting. I know him for some time. Sangeet Suryage, riding coach, Tamak. Tamak eke puhunukaru hediyata, Tamak කණ්ඩායමේ පුහුණුකරු හැටියට සංගීත සූරියගේ මහත්මයාව අපි අගය කරනවා සහපත් වීමේ සහතිකය ඔබෙන් අධ්‍යක්ෂක ජනරාල්තුමා විසින් ලබා ගන්නවා. දැන් ඉන්නේ අමාරුයි. මොටරසයිකල් වල යනකොට කාර් වල යනවා වගේ කාර් එකක් පෙරළුනහම බේරෙන්න chance එකක් තියෙනවා. මොටරසයිකල් එකක් ඉදින් ඉස්සෙල්ලා ගියොත් කටුකුරුන් දැන් පළවෙනි කෝනර් එකේ වගේ පැරබොලික එකේ දෙයියන්ගෙන් පිටයි මම බලන්න ආසම නැති දෙයක් තමයි හැබැයි ස්පෙක්ටේටර්ස්ලා වැඩිම ආස බලන්න මෝටර් රේසින් වල මොනවද ඇක්සිඩන්ට්ස් අපි බලන්න ආස නැති කාර්වත් කරදරයක් වෙනවට කැමති නැති දේවල් හැබැයි මේකට පූල් එක ලස්සනට වැඩක් කරලා තියෙනවා මෙඩිකල් ඇන්ඩ් හෙල්ත් ડોක්ටර් ෆිසියෝ ස්පෝර්ට්ස් ඇන්ඩ් රීහැබිලිටේෂන් අතපැක් කඩාගත්තොත් එම කොට දාගන්න This has been there's a special note on this. It has been requested from the Ministry Director General, and it has been requested formally. And a big shout out to the Sri Lanka Army, Sri Lanka Navy, and Sri Lanka Air Force. They have provided with the physios for this medical and health responsibility. So a big thank you to our Tri-Forces. We just commemorated the Victory Day. Can we give a warm round of applause? Saying a big thank you to the Sri Lanka Forces for arranging the physios and doctors for
sports and rehabilitation. Fitness trainer, very important. And that would be Mr. H.M. Champika Lakshanta. It's very difficult to handle a very powerful beast on tarmac or even in motocross. So he's the man that you need to keep on your agenda. H.M. Champika Lakshanta, Sharirika Yogata Purukam. And the next technical coordinator with a lot of techniques, a lot of experience, and a lot of stylish riding on tarmac. Mr. Ed Daniels, technical coordinator of the National Pool officials. Ned looked a little surprised to be called in. Nevertheless, a beautiful responsibility. And next, before I announce his name, I want him to put his camera down. Media officer. And my good friend, මෙහෙම නම කැලලක් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නෑ ඉස්සෙල්ලා. විමර්ශනාත් ඉෂාන් මොටා ගෙදර අපි ආදරයට කියන්නේ මොටා ඉෂාන් දෙන්න media officer, and that will, ladies and gentlemen, complete the National Pool officials. And thank you, gentlemen, for joining us on stage. And continuing with the final bits of the program. මේක තව වැඩ ගොඩක් තියෙනවා. Group photo එක ගන්න තියෙනවා. ඒත් certificate එක ගත්ත කියලා කවුරුත් කියන්න එපා. And refreshments classical thing. And there will be a networking session as well. But before that, to wind up this beautiful moment officially, I would like to invite to deliver the vote of thanks FMSSL FMSSL Secretary, Mr. Malinda Karangoda, once again onto stage. Good evening, everybody. So, it's my pleasure to here today to start our very special event in motorcycle history in Sri Lanka. And first national pool for Sri Lankan Motorcycle Federation in Sri Lanka. And I hope to deliver something more than to the one of them, because I have mentioned some personal name also who helped us to make this event very successful. First, I must give my personal thanks on behalf of the Federation, the Director General of the Sports, Mr. S. Achudan, because we got to know him very recently, because after his appointment, we got a chance to meet the Secretary of the Ministry. Then he was there. I don't know that he is the Director General. After I finished the discussion, he mentioned me that he is the Director General. Thank you very much, sir, for short notice coming here and having a good time with us, with our riders. And it's a very special event today, and your participation is very special to us. Thank you very much, sir. Then I must deliver special thanks to my president also, the FMSSL. He's the one who initiated this, the national pool concept. He's the one who worked hard, not me honestly. He's the one who worked hard, working with a lot of people to make this event successful. Thank you very much, President Sudhakir Singh, for making this event successful.
Addition to that, whoever supported us, like in ministry, we met secretary of the ministry and the few directors in the ministry. Thank you very much all the staff who supported us in a various way to make this event successful. And addition to that, I want to give another thanks to the selection committee, National Selection Committee. National Selection Committee Chairman, Mrs. Shreyan Pulwar. So when we planned this event, we had a very limited time frame to organize this event. And we had to meet them personally to get the approval. So we'll have to evaluate you and all our riders with our selection committee, FMS selection committee. All these reports we'll have to send it to the National Selection Committee Chairman is Mrs. Shreyan Pulwar. If I'm not mistaken, she helped us to select and approve all the documents maybe a few days. And after that, they sent it to the Ministry of Sports. Then we had to meet Mr. I.P. Vijayaraman, is the Director of Sports Development. I went to meet him personally and he took up maybe one day, quick action, and he took the action to approve all these names which we selected through our FMS selection committee. Thank you very much, National Selection Committee in Sri Lanka, Ministry of Sports, for giving us a fullest cooperation. Then our federation staff. So all our federation members, 70 members, including the president, we had a couple of quick meetings to finalize this and organize this event in a very nice way. Then our riders. You are the main characters for this event. We are working for you guys. And their parents. I know that when you are doing this racing, your parents are the main strength in your sports career. Thank you very much all your riders and their parents to make this event successful and participating for this event. Next, our selection committee, FMS selection committee, Mr. Irfan Fuad. You did a good job, I know that, with your office works, personal works, working for this sort of a federation, it's not an easy thing. You'll have to come here, you'll have to go through all the documents. I'll have to deliver special thanks to our FMS selection committee, Mr. Irfan Fuad, Mr. Nishan Vasalatantri, and Mr. Pudu Vikram. Thank you very much for your service, your dedication to make this national pool our dream, to make this event successful. Thank you very much, Mr. Irfan and the team. And finally, all the national pool committee, like official national pool staff members, who are voluntarily giving the time, maybe financial support, all. I must mention all the today selected our team managers, team captains, team coaches, and other support staff, trainers. So I know that you are doing a volunteer service. The federation, national federation, we are not a rich federation, but when we compare with the other federations, we have a substantial strength, we have a good office, we have a staff. I have been to some of the overseas federation, not the European federation, I'm talking about some of the Asian federations. Even they don't have, sometimes they don't have a proper office. But we are happy that we have office, we have a proper system in Sri Lanka, and we must deliver the thanks to the staff members, ex-committees who has worked for this federation to take this stand. Thank you very much for all our past staff members in the FMS federations. And finally, the staff members in this auditorium who organized this event, who made this event successful. Thank you very much all the staff members in the ministry who are the responsible officers in this auditorium to organize a nice event for our FMSL National Pool selection. And
Finally, your time for this event. So we have planned to start this at 4 o'clock. We know that all are having a few difficulties because of this weather condition and the transport problem. Finally, so we succeeded to start at 4:45. For your time, all the participants, thank you very much for your time and having a good event today. And I hope that we had a good, successful event today. Thank you very much. I wish you all our riders, national tour riders, and their managers to take our motorcycle sports in Sri Lanka to next level. Thank you very much.